so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. හායි හැමෝටම අද අපි කතා කරන්නේ ගණිතයේදී මූලික සංකල්පයක් වෙන සංඛ්‍යා වර්ගීකරණය සහ කරණි ගැන. මේක අමාරු දෙයක් නෙමෙයි. අපි එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන සංඛ්‍යා මොනවද? ඒවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගැනීමක් විතරයි. සංඛ්‍යා වර්ගීකරණය. පළවෙනි සංඛ්‍යා ඛණ්ඩය හම්බ වෙනවා නිඛිල සංඛ්‍යා. අපි ඒක සංකේතවත් කරනවා මේ ඉස්සෙත් ලකුණේ. පූර්ණ සංඛ්‍යා කියන්නේ පූර්ණ සංඛ්‍යා කියලා මේව අපි හඳුන්වනවා. එතකොට පූර්ණ සංඛ්‍යා කියන්නේ ධන සංඛ්‍යා, ඍණ සංඛ්‍යා සහ බිංදුව කියන සියලුම සංඛ්‍යා එකතු කරපු කණ්ඩායම. උදාහරණ විදිහට වෙන සංඛ්‍යා අපිට ගන්න හැකි ඍණ සංඛ්‍යා බිංදුව ධන සංඛ්‍යා. මේකේ කැබලි හෝ භාග හෝ දශම සංඛ්‍යා නැහැ. ඊළඟට ප්‍රකෘති සංඛ්‍යා. අපි ඒක සංකේතවත් කරනවා එන්නක්. මේවා තමයි පොඩි කාලේ ඉඳන් ගණන් කරන්න පාවිච්චි කරන සංඛ්‍යා. උදාහරණ විදිහට 1 2 3 ඒ විදිහට. විශේෂත්වය තමයි මේ කණ්ඩායමේ බිංදුව හෝ ඍණ සංඛ්‍යා ඇතුළත් වෙන්නේ නැහැ. මේවා හැම විටම ධන අගයන් පමණයි. සරලව කිව්වොත් අපි ස්වභාවිකව ගණන් කරන්න පුළුවන් සංඛ්‍යා තමයි මේ. ඊළඟට පරිමේය සංඛ්‍යා. සංකේතවත් කරනවා කෙව් අකුරේ. පරිමේය සංඛ්‍යා කියන්නේ අපිට භාගයක් විදිහට ලියන්න පුළුවන් හැම සංඛ්‍යාවක්ම. භාගයක් විදිහට ලියනකොට උඩ තියෙන අංකය සහ යට තියෙන අංකය පූර්ණ සංඛ්‍යා වෙන්න ඕන. යට තියෙන අංකය කියන්නේ හරය කවදාවත් බිංදුව වෙන්න බෑ. හරයයි ලවයයි දෙකම පූර්ණ සංඛ්‍යා වෙන්න ඕනේ. ඒ වගේම හරය කවදාවත් බිංදුව වෙන්න බෑ. ඒක තමයි මේකේ තියෙන රීතිය. උදාහරණ විදිහට භාගයක්. බෙදීම දෙක ගන්න පුළුවන්. එතකොට 0.75 ඒ කියන්නේ 3 බෙදීම 4 විදිහට ගන්න පුළුවන්. 5 මේකත් පරිමේය සංඛ්‍යාවක්. මේක අපිට ලියන්න පුළුවන් 5 බෙදීම 1 කියලා. ඒ නිසා හැම පූර්ණ සංඛ්‍යාවක්ම පරිමේය සංඛ්‍යාවකුත් වෙනවා. ඊළඟට අපරිමේය සංඛ්‍යා. සංකේතවත් කරන්නේ QP අනුපූරක. මේවා තමයි අපිට කිසි විදිහකින් භාගයක් විදිහට ලියන්න බැරි සංඛ්‍යා. විශේෂත්වය මේවා දශම විදිහට ලිව්වොත් ඒවා නිශ්චිතව අවසන් වෙන්නේ නැහැ. රටාවකට අනුව පුනරාවර්තනය වෙන්නේ නැහැ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. උදාහරණ තමයි 2 වර්ගමූලය. මේකේ අගය අපි කැල්ලකේ ගහලා ගත්තොත් කැල්කියුලේටරේ ගහලා ගත්තොත් අපිට අගය එනවා 1.1. එන්න අපිට 1.4යි 1.4යි 2.3යි 5යි 6යි ඔය විදිහට දිගට එනවා. මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. එතකොට 3 වර්ගමූලයක් ඒ වගේ. එතකොට අපි මේ පරිමිතිය වර්ගඵලය හොයද්දී හැම භාවිතා වෙන 5 කලකුණු. අනිතේදී තව වැදගත් අංකයක්. මේකදී අපි පුරු කිරීමේ පහසුව සඳහා ගන්න 22 බෙදීම 7 කියලා. මේකේ අගය බැලුවොත් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. බෙදලා ඉවර කරන්න බෑ. 3.1යි 4යි 1යි 5යි 9යි ඔය විදිහට දිගට එනවා. ඊළඟට තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා සංකේත කරන අපි ආරකුණේ. මේක තමයි ලොකුම කණ්ඩායම. පරිමේය සංඛ්‍යා සහ පරිමේය සංඛ්‍යා කියන හැම සංඛ්‍යාවක්ම එකතු කරපු කණ්ඩායමක් තමයි තාත්වික සංඛ්‍යා කියන්නේ. සරලව කිව්වොත් ගණිතයේදී අපිට සාමාන්‍යයෙන් හඳුනා ගන්න ලියන්න පුළුවන් හැම සංඛ්‍යාවක්ම මේකට ඇතුළත් වෙනවා. ඊළඟට කතා කරන්න යන්නේ
අ භාග කියන දේවල් දශම බවට පත් කරන්නේ කොහොමද කියන එක ගණන් හදද්දි මේ දෙකම අපිට නිතරම හම්බ වෙනවා. හැබැයි මේ දෙකම ටිකක් වෙනස් දෙකකට තියෙනවා. අපි බලමුම හරිය කියලා. ඔන්න බලන්න පළවෙනි කට්ටිය දිහා මෙයාට කියනවා අනන්ත දශම කියලා. අන්ත කියන්නේ අනන්ත නෙමෙයි අන්ත දශම. අන්ත කියන්නේ අවසානයක් තියෙනවා කියන එක. මේ උදාහරණ දිහා බලලා ඔයාලට පේනවා ඇති. භාග කියන්නේ 0.5. මේකේ දශම පිටට පස්සේ තියෙන එකම ඉලක්කම ඉලක්කමයි 5 විතරයි. ඊට පස්සේ ඉලක්කම් නැහැ. කියන්නේ තියෙන්නේ බිංදු විතරයි. බිංදු විතරයි තියෙන්නේ. ඊළඟට 11 බෙදීම 8. 1.375. දශම පිටට පස්සේ තියෙන ඉලක්කම් 3යි. මෙයාගේ විශේෂත්වය තමයි බෙදීමක් කරගෙන යනකොට යම් තැනකින් පස්සේ අපිට උත්තරේ හැමදාටම බිංදුව විතරක් ලැබිලා බෙදීම එතනින් අවසන් වෙනවා. ඒ නිසා තමයි අපි මෙයාට අවසන් වන දශම කියන්නේ අන්ත දශම සමාවර්තනය වන කොටස බිංදුව වෙන්නේ. සමාවර්තන කියන්නේ නැවත නැවත යෙදෙන එකම දේ. ඊළඟ කට්ටිය තමයි සමාවර්ත දශම. මෙයාගේ බෙදුම උත්තරේ කවදාවත් අවසන් වෙන්නේ නැහැ. මේ උදාහරණ දිහා බලන්න. 211 බෙදීම 99. මෙතන 13 කියලා තියෙන ඉලක්කම් දෙකේ කණ්ඩායම නැවත නැවත එනවා. ඊළඟ එක. මෙතන දශම 1කින් පස්සේ 3 නැවත නැවත එනවා. ඊළඟට මේ උදාහරණය. මේකෙදි 2 8 5 7 1 4. ඊට පස්සේ ආවමත් ඒ කණ්ඩ එනවා. 2 8 5 7 1 4. ආයෙත් එනවා ඒක. ඊළඟට මේ සමාවර්තන දශම ලියන්නේ අපි ලේසි ක්‍රමයක් පාවිච්චි කරනවා. මොකද හැමදාම දිගට සිත් තියන්න ඕනේ නැහැ. එතකොට මේකට අපි කරන්නේ නැවත නැවත සමාවර්තනය වන ඉලක්කම් උඩින් සිතක් තියෙන එක. උදාහරණදී මෙතන නැවත නැවත එන්නේ 4 විතරයි. එහෙනම් අපි ලියන්නේ 12.4 ලියලා ඒ පළවෙනි ඉලක්කම උඩින් සිතක් තියෙනවා. මේකෙදි නැවත නැවත එන්නේ 13 කියන කණ්ඩායම. එහෙනම් අපි 1 හා 3 දෙකම උඩින් සිතක් තියෙනවා. මේකෙදි ලොකු කණ්ඩායමක් නැවත එනවා. එතකොට අපි කරන්නේ පළවෙනි ඉලක්කම උඩිනුයි එන කණ්ඩායමේ පළවෙනි ඉලක්කම උඩිනුයි අවසාන ඉලක්කම උඩිනුයි සිතක් තියෙනවා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සිත තියෙන ඉලක්කම තමයි දශම සිතට පස්සේ නැවත එන්නේ. ඊළඟට අපිට මේ සංඛ්‍යාවක දශම නිරූපණය. මේකෙදි දශම නිරූපණය තුළ කිසිදු සංඛ්‍යා කණ්ඩායමක් සමාවර්තනයක් වෙන්නේ නැහැ. ඊළඟට මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා අතර තියෙන වෙනස්කම් සහ සමානකම්. අපි මේවා කලින් කතා කරා. ඔයාලා මේවා මේක මෙහෙම බලා ගන්න. ඊළඟට අපි කතා කරන්නේ කරණි ගැන. මුලින්ම බලමු කරණියක් කියන්නේ මොකක්ද කියලා. කරණියක් කියලා අපි කියන්නේ වර්ගමූල ලකුණු ඇතුලේ තියෙන හැබැයි පූර්ණ සංඛ්‍යාවක් විදිහට උත්තරේ ගන්න බැරි සංඛ්‍යාවක්. සරලව කිව්වොත් වර්ගමූල ලකුණු ඇතුලේ තියෙන සමහර සංඛ්‍යාවලගේ අපිට එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය සංඛ්‍යාවක් විදිහට හරියටම කියන්න බෑ. ඒ වගේ සංඛ්‍යා තමයි කරණි කියන්නේ. උදාහරණයක් විදිහට
4 වර්ගමූලය ගත්තොත් ඒකයගේ ගන්නවා 2යි කියලා. 2 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නිසා 4 වර්ගමූලය කරණීයක් නෙමෙයි. හැබැයි අපි 2 වර්ගමූලය ගත්තොත් ඒකේ අගය වෙනවා අපිට 1.4යි 1.4යි 2යි 1යි 3යි 5යි 6යි විදිහට දිගට යනවා. අපිට ඒක හරියටම කියන්න බෑ. නිශ්චිත නැහැ. දශම සංඛ්‍යා ගොඩක් වෙනවා දිගට තියෙන. ඒක නිසා මූල දෙක කියන්නේ දෙකේ වර්ගමූලය කියන්නේ කරණීය. ඒ වගේම තමයි පහේ වර්ගමූලය 7 වර්ගමූලය ගෙව කරණීය. දැන් අපි බලමු කරණීය ආකාරයෙන් ඇති ප්‍රකාශන සුළු කිරීමේ වැදගත්කම. දැන් බලන්න අපිට මෙතන උදාහරණයක් තියෙනවා. එක බෙදීම දෙකේ වර්ගමූලය කියලා. මේ වගේ භාගයක හරය වෙන්නේ දෙකේ වර්ගමූලය. දෙකේ වර්ගමූලය කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. ඒකේ අගය තමයි 1.4යි 1.4යි. මේ වගේ දිගට යනවා. අපිට එක බෙදීම දෙකේ වර්ගමූලය කියන ප්‍රකාශනයේ අංකය හොයන්න ඕනේ දැන්. ඒක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි දෙකේ වර්ගමූලය වෙනුවට මේ 1.4යි 1.4 කියන ආසන්නගේ ආදේශ කරන එක. එතකොට වෙන්නේ මේ අපිට මේකේ අගය හොයන්න වෙනවා. මේ වගේ සංඛ්‍යාවක් බෙදීම ටිකක් අමාරුයි. මේකට ලේසි ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක පහසු කරගන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි හරය පරිමේය කිරීම. හරය පරිමේය කරන්න නම් අපි කරන්නේ මේ භාග සංඛ්‍යාව හරයේ අගය වැඩි කරනවා හරයයි ලවයයි දෙකම. එතකොට අපිට ලැබෙනවා ලවයට ලැබෙනවා දෙකේ වර්ගමූලය හරයට ලැබෙනවා මේක ලියුව හැකි මේ විදිහට. හරි විදිහට ලැබෙනවා 2යි කියලා. මෙතනදී මේ 2 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. 1යි කියන්නේ හරය පරිමේය කරනවා කියලා. බලන්න දැන් එතකොට අපිට තියෙන්නේ ලවයේ තියෙන දෙකේ වර්ගමූලට ආදේශ කරන 1.4යි 4. මේක බෙදනවා දෙකෙන්. බලන්න මුලින් තිබුණ මේ විදිහට වැඩිය මේ විදිහ ලේසියිනේ. ඉතින් වැදගත්ම දේ තමයි අපරිමේය හරයක් තිබීම ගණනය කිරීම අපහසු කරනවා. ඒකේ පරිමේය සංඛ්‍යාවක් බවට පත් කරගත්තාම මේ ගාන හදන්න හරිම ලේසියි. ඒකයි අපි හරය පරිමේය කරගන්නේ. දැන් අපි බලමු කරණීය තුල කිරීම තව කොච්චර වැදගත්ද කියලා විශේෂයෙන්ම අගයන් ආදේශ කිරීමේදී. අපිට මෙතන තව උදාහරණයක් තියෙනවා 20 වර්ගමූලය බෙදීම 2 අඩු කිරීම 5 වර්ගමූලය. දැන් අපි හිතමු කෙනෙක් 20 වර්ගමූලයටයි 5 වර්ගමූලයටයි කෙලින්ම ආසන්න අගයක් ආදේශ කරන මේ ගානේදී. එතකොට අපිට එන්නේ 20 වර්ගමූලය ආසන්නම අගය තමයි 4.5. 5 වර්ගමූලය ආසන්නම අගය 2.2. මේ ප්‍රකාශය සුළු කරපුවම අපිට එතකොට එනවා 0.05ක් කියලා. අපි දැන් නියම ක්‍රමයෙන් කියන්නේ අපි මේ ප්‍රකාශනය තව සුළු කරගමු. සරල කරගමු. එතකොට අපිට 20 වර්ගමූලය ලියන්න පුළුවන්. වැඩි කිරීම 5. මේ 4 එළියට ගත්තාම 2යි.
2 වැඩි කිරීම 5 වර්ගමූල. ඒ විදිහට මේක සුළු කරගත්තාම පිළිතුර ලැබෙනවා 0ක් කියලා. අපි ආපහු බලමුකෝ. ආසන්න අගයන් ආදේශ කළාම පිළිතුර ආවේ 0.05. එතකොට අපි ප්‍රකාශනය තවදුරටත් සරල කරපුවාම පිළිතුර ආවේ 0. ඉතින් අපි ගණනය කිරීමක් පටන් ගන්න කලින් කරණීය වල ආසන්න අගයන් ආදේශ කළොත් ඒ මුල්ම දෝෂය අවසාන උත්තරයටත් බලපානවා. නමුත් අපි මුලින්ම ප්‍රකාශනය එක්තරා සරල කරා. අවසානයේදී ආසන්න අගයන් ආදේශ කළොත් අපේ නියමාගයට වඩා ගොඩක් පිට උත්තරයක් ගන්න පුළුවන්. ඒකයි කරණි සරල කිරීම කොච්චර වැදගත්ද කියන්නේ. හරි අපි දැන් බලමු අර්ථකථන කියන්නේ මොනවද කියලා. යම් සංඛ්‍යාවක සම්පූර්ණ අගයම වර්ගමූල ලකුණ ඇතුලේ තියෙනවා නම් අපි ඒකට කියන අර්ථකථනයක් කියලා. උදාහරණයක් විදිහට 20 වර්ගමූලය කියන එක ගන්න. මෙතන මුළු සංඛ්‍යාවම තියෙන්නේ මූල ලකුණ ඇතුලේ. ඒ වගේවට තමයි අපි අකිල කරණි කියන්නේ. එතකොට ගණිත ගැටළු විසඳන්නේ අපි කරණි එහෙමම තියන්නේ නැහැ. අපි ඒව සරලම ආකාරයට පත් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කරණියක සරලම ආකාරය ලියන්නේ මේ විදිහට. මෙතනදී කර්ම දෙකක් මතක තියාගන්න ඕන. පළවෙනි එක තමයි මේ A කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. කියන මූල ලකුණ එළියට ආපු සාමාන්‍ය සංඛ්‍යාවක්. එතකොට මේ B ඇතුලේ තියෙන්න බෑ පූර්ණ වර්ග. කියන්නේ වර්ගමූල ලකුණ ඇතුලේ ඉතිරි වෙන සංඛ්‍යාවට තවදුරටත් බෙදෙන්න පුළුවන් පූර්ණ වර්ග සාධක තියෙන්න බෑ. මොනවාද පූර්ණ වර්ග සාධක කියන්නේ? පූර්ණ වර්ග සාධක කියන්නේ 4, 9, 16, 25, 36. මේ වගේ එකක් කියන්නේ පූර්ණ වර්ග සාධක. අපි උදාහරණ දෙකක් බලමුකෝ. 6 වැඩි කිරීම 15 වර්ගමූල. මේක මේ 6 කියන්නේ පරිමේය සංඛ්‍යාව. එතකොට මේක B ඇතුලේ පූර්ණ වර්ග තියනවද? නැහැ. මොකද 15 පූර්ණ වර්ග 15 සාධක බලමු. 2 3න් තියෙනවා 5. 5න් 3 තියෙනවා. අච්චරයි. ඔකට මේකකව පූර්ණ වර්ග නැහැ. ඉතින් මේක සරලම ආකාරයෙන් තියෙනවා. ඊළඟට මේ උදාහරණ. මේකෙදි ගත්තොත් 5 පරිමේය සංඛ්‍යා. ඒක හරි. එතකොට මේ වර්ගමූල ලකුණ ඇතුලේ 12 තියෙනවා. 12 සාධක බලමු. ඉස්සරහින්. එතකොට මේකේ අපිට පූර්ණ වර්ගයක් හම්බ වෙනවා. මේ 4. ඒක නිසා මේක සරලම ආකාරයෙන් තියන්න බෑ. මොකද මෙතන අපිට ලිව්ව හැකි 4 වැඩි කිරීම 3 කියලා. මේ 4 අපිට මේ වර්ගමූල ලකුණෙන් එළියට ගන්න පුළුවන්. එතකොට මේක අපිට තවදුරටත් සුළු වෙන එකකින්ද මේක සරලම ආකාරයෙන් නෙමෙයි මේක තියෙන්නේ. එතකොට ඊළඟ එක තමයි අකිල කරණයක් සරල කරන්න අපි පාවිච්චි කරන ප්‍රධානම සූත්‍රය තමයි මේක. ඒ කියන්නේ වර්ගමූලයක් ඇතුලේ සංඛ්‍යා දෙකක ගුණිතයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ දෙන්නව වෙන වෙනම වර්ගමූල ඇතුලේ ලියන්න. මේ ක්‍රමය පාවිච්චි කරලා තමයි අපි ලොකු කරණි සරල කරන්නේ. අපි බලමු කරණි සම්බන්ධ මූලික ගණිත කර්ම ටික හරිම සරලව කොහොමද කරන්නේ කියලා. කරණි පළවෙනි එක
කර්ම එකතු කිරීම. මුලින් අපි බලමු කර්ම එකතු කරන්නේ කොහොමද කියලා. මෙතනදී මතක තියාගන්න ඕන එකම දේ තමයි අපිට එකතු කරන්න පුළුවන් සජාතීය කර්ණි විතරයි. ඒ කියන්නේ වර්ගමූලය ඇතුලේ තියෙන ඉලක්කම් සමාන වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මේක බලන්න. මෙතන දෙපැත්තම තියෙන්නේ පහේ වර්ගමූලය. හරියට අඹ ගෙඩි 3කට තව අඹ ගෙඩි 6ක් එකතු කරනවා වගේ වැඩක්. එතකොට උත්තරේ 9 වැඩි කිරීම පහේ වර්ගමූලය. හැබැයි මතක තියාගන්න ඕන මේ වගේ එකකදී ඒක තවත් සුළු කරන්න බෑ. මොකද 2 වර්ගමූලයයි 3 වර්ගමූලයයි කියන්නේ ಜಾති දෙකක්. අඩු කිරීමේදී මේ විදිහම තමයි සජාතීය එකතු කර හැකි. එහෙම සජාතීය නැති ඒවා අඩු කරන්න බෑ. ඊළඟට දෙවෙනි එක. අක්ෂික කරණියක් සරල කරණියක් බවට පත් කිරීම. අපිට ලොකු කරණියක් යක් දුන්නාම ඒකේ විදිහට කියන්නේ නැතුව තවත් සරල වෙන්න අපිට සරල වෙන්නේ නැහැ. සරල වෙන්න සුළු කර ගන්න පුළුවන්. 20 වර්ගමූල ගත්තොත් අපි බලන්න ඕනේ 20ට හැදෙන සාධක මොනවද කියලා. 20ට හැදෙන සාධක තමයි වැඩි කිරීම 20 වැඩි කිරීම 10. 3ෙන් 4ෙන් 5ට යන. 5. ඔය ටිකනේ. හැබැයි මේ සාධක දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම වර්ග සංඛ්‍යාවක් වෙන්න ඕනේ. වර්ග සංඛ්‍යාවක් කියන්නේ 4 6 4 9 16 25 ඔය විදිහට. ඉතින් මෙතන මෙතනදී අපිට වර්ග සංඛ්‍යාවක් තියෙනවා. ඒ තමයි 4. එතකොට අපිට මේ 20 ලියා ගන්න පුළුවන් 4 වැඩි කිරීම 5 කියලා. දැන් මේක වෙන් කරලා ලියුවොත් අපිට මේ සූත්‍රයෙන් මේ විදිහට. එතකොට 4 වර්ගමූල කියන්නේ 2. අන්න ඒ නිසා අපිට අවසාන උත්තරේ මේ විදිහට ලියන්න පුළුවන් කරණයක්. ඊළඟට කරණයක් සරල කරණයක් අකිල කරණයක් බවට පත් කිරීම. මේක අපි අර මේ දෙවෙනි එකේදී කරපු වැඩේම අනිත් පැත්ත. හිතන්නකෝ 4 වැඩි කිරීම 5 වර්ගමූලය තියෙනවා කියලා අපිට ඕනේ මේ එළියේ ඉන්න 4ව මේ වර්ගමූලේ ඇතුළට දාන්න. කවුරු හරි මූලයක් එළියට යද්දී වර්ගමූලය වෙලා ආවා වගේම ඇතුළට යද්දී ඒක වර්ගයක් වෙනවා. එතකොට එළියේ ඉන්න 4 ඇතුළට යන්නේ 4 වර්ග විදිහට. 4 වර්ග විදිහට. කියන්නේ 16. දැන් ඇතුලේ තියෙන්නේ මේ 16 වැඩි කිරීම 5. නේ 80යි. ඊළඟට කාරණේ ගුණ කිරීම. මේකෙදි වෙන්නේ ඉලක්කම් එක්කත් කියන්නේ ඉලක්කම් එක්කත් කරණී එක්කත් වෙන වෙනම ගුණ කරන්න ඕනේ. කියන්නේ පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා වෙන වෙනම ගුණ කරන්න. මේ තියෙන්නේ පරිමේය සංඛ්‍යා වෙන වෙනම ගුණ කර. මේ තියෙන්නේ අපරිමේය සංඛ්‍යා වෙන වෙනම ගුණ කර. 4 4 20. මේක අපිට අර සූත්‍රයේ විදිහට ලියාගන්න හැකි මේ විදිහට 3 වැඩි කිරීම 2. එතකොට පිළිතුර එන්නේ 20 වැඩි කිරීම 6 වර්ගමූල. ඊළඟට කරණි බෙදීම. මේ බෙදීම ගුණ කරනවා වගේම තමයි. මේක ගත්තොත් ඒකම ක්‍රමය තමයි මේක භාගයක් විදිහට ලියාගන්න එක. කලින් ඉගෙන ගත්ත විදිහට
එක වර්ගමූලය අපිට ලියාගත්ත හැකි එක වැඩි කිරීම 5 වර්ගමූල කියලා. එතකොට මේකට මේ ලවයේ තියෙන 2 වැඩි කිරීම 5 වර්ගමූලෙ කැපෙනවා හරේ තියෙන. එතකොට අපිට ඉතුරු වෙන්නේ 3 විතරයි. ඊළඟට හරය පරිමේය කිරීම අන්තිම වැදගත් කාරණා. ගණිතයේදී අපි සාමාන්‍යයෙන් භාග සංඛ්‍යාවක හරේ ඉලක්කමට මූලයක් තියාගන්න කැමති නැහැ. ඒක අයින් කරන එක තමයි හරය පරිමේය කරනවා කියලා කියන්නේ. හිතන්නකෝ මෙහෙම තියෙනවා කියලා යම් සංඛ්‍යාවක් හරේ වර්ගමූලයක් තියෙනවා. ඉතින් අපි මේ හරේ තියෙන වර්ගමූලය අයින් කරන්න නම් අපි කරන්නේ හරයයි ලවයයි දෙකම ඒ මූලයෙන්ම ගුණ කරනවා. එතකොට අපිට අවසාන උත්තරේ විදිහට ලැබෙන්නේ ලවය ලැබෙනවා. ඒ වැඩි කිරීම බීජ වර්ගමූලේ. එතකොට හරය ලැබෙනවා. මේ විදිහට. මේකෙන් වෙන්නේ උත්තරේ වෙනස් වෙන්නේ නැහැ අපිට සුළු කරගන්න පහසුයි ලවයේ වර්ගමූලය තියෙනකොට. හරි යාළුවනේ. ඉතින් මේ කොහොමද එක තමයි පාඩමේ තියෙන වැදගත්ම දේවල්. මේ ක්‍රම ටික පාවිච්චි කරලා ගණන් ටික හදලා පුරුදු වුණොත් මේ කාලේ හරිම ලේසියි. මොකක් හරි ගැටලුවක් වුණොත් කමෙන්ට් දාන්න ඊළඟ වීඩියෝ. හම්බුනේ.